Hi, welcome back my YouTube channel. ඉතින් දකුණේ මිනිස්සුන්ට කළු දොදොල් කියන්නේ නැතුවම බැරි දෙයක්නේ. ඉතින් 2025 12:31 අපි ඉස්සෙල්ලම කරේ කළු දොදොල් හදපු එක. ඊට පස්සේ අම්මලා කැවිලි හැදුවා. මට කිසිම වීඩියෝ කරගන්න ඕනේ නැහැ. මොකද මම ඉක්මනට කඩලටුයි රෝසුයි හදපු නිසා. ඉතින් අපේ දොදොල හදලා තිබ්බහම මෙහෙමයි තිබ්බේ. ඉතින් මට උදේට නැගිටිනවා කියන්නේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි, කරන්න බැරි වැඩක්. ඉතින් මං රෝල්ස් ඒවා ටික රෑම හදලා තිබ්බා පීසා කරලා. මොකද එතකොට උදේට බෙදලා ගන්න මට ලේසි නිසා. ඉතින් අක්කගේ දුවත් එක්ක එකතු වෙලා ඉක්මනට ඉතින් අපි රෝල්ස් ටික හදලා පීසා කරා. මොකද චුටි ගෙදර පාටියක් තිබ්බ නිසා පාටිය වැඩත් එක්ක ඉක්මනට මේක සැලි ඉවර කරගන්න ඕන වුණා. ඉතින් මං හිතන්නේ මේ වෙනකොට වෙලාව මට මතක හැටියට 11 විතර වෙලා. මම ප්‍රාර්ථනා කරනවා හැමෝගෙම සිතුම් පැතුම් මිට වෙන වාසනාවන්තම නව වසරක් වෙන්න කියලා. මට 2026 උදා වුණේ මෙන්න මේ විදියට තමයි. ඉතින් මම 2025ටයි 2026ටයි ඉස්සෙල්ලම කෑම එක තමයි මේ. වැඩත් එක්ක මට කන්න බැරි වුණා. දැන් තමයි කෑවේ. ඉතින් එහෙම නිදාගත්තා. නිදාගෙන අම්මට කිව්වා මට 6ට නැගිටවන්න මට වැඩ තියෙන නිසා. ඉතින් 6ට නැගිටුවා මම නැගිටිනකොට 6:00 වුණා. ඉතින් නැගිටලා ටට්ටක් ගාලා පාන් ටික හදලා පීසා කරලා ටික එළියෙන් තියලා ඒ ටික පැතලා මට වෙලාවක් කලාවක් නැහැ. මට කොකාකෝලා පෙප්සි කියන්නේ my favorite. ඉතින් මට හම්බෙන හැම වෙලාවෙම මට වෙලාවක් නැහැ. කොච්චර රෙඩ වෙලා හිටියත් මම බොන්නේ පෙප්සි හරි කොකාකෝලා හරි විතරයි. my favorite. ඉතින් ඉක්මනට මම මගේ වැඩ ටික කරා. මොකද එතකොටත් ගෙදරට කට්ටිය ඇවිල්ලා හිටියේ වැඩ කරන. මම කෑම හදලා මම මාර මාසයි. ඉතින් ඒවා නිතර කවන්නත් මං ආසයි. මම මොනා හැදුවත් අපේ ගෙදර මිනිස්සු මොකුත් නොකිය කනවා. මොකද නැත්නම් දන්නවා අය මම මොනවත් හදලා දෙන්නේ නැහැ කියලා. ඉතින් මං ඉක්මනට මගේ වැඩ ටික මං කරගත්තා. නිදිමතේ තමා මේ ඉන්නේ හොඳට. මොකද නිදා ගන්නකොට මං හිතන්නේ 2 පහ වුණා. අපි චෝටි පාටියකුත් දාලා නිදාගatti කොහමද 2 පහ වුණා මට මතක විදියට. ඉතින් නැගිටලා මේ නිදිමතේ කෑම හදන ගමන් තමයි ඉන්නේ. මාවත් එක්ක ඔයාලට පේනවා ඒක. මට පාන් එක පුදුම බැඳීමක් තියෙන්නේ. මං හරි ආසයි පාන් එක විදියට හදන්න. මං මොන දෙයකට මොනා හැදුවත් අනිවාර්යෙන් පාන් ඇඩ් කරනවා. එච්චරට පාන් වලින් එක ඒවා හදනවා මාරම ආසයි. ඉතින් එහෙම හදලා දුන්නා අපේ ගෙදර මිනිස්සුත් හරි ආසාවෙන් කනවා. ඊට පස්සේ හදපු කෑම ටික මෙන්න මේ විදියට ලස්සනට මේසෙට තිබ්බා. ඉතින් මං හදපු කෑම අපේ ගෙදර වැඩ කරන අය කෑවේ මේ විදියට තමයි. ඉස්සෙල්ලම ගෙදර අය කන්නත් කලින් මං හරි ආසයි මේ විදියට ඉතින් ටක් ගාලා ෆොටෝ ටිකක් ගහගත්තා. මං හිතන්නේ මං කෑම ටික හදලා ඉවරනකොට හත පහ වුණා. එතන අඟු බෝතලයක් තියෙනවා. අපරාධ බෝතලයේ බියර් එක තියන් කියලා. බියර් දෙයක් තියෙනවා.
මම හිතන්නේ සේවකයන්ගේ හිත සතුටු කරනවා එක ඇරෙන්න තව දෙයක් ඇති කියලා. ඉතින් අම්මගේ වැඩ ටික ඉවරනහම මම ටිකක් නිදාගත්තා. ඊට පස්සේ උදේ ඉඳන් ප්ලෑන් කරගෙන හිටියා කොහේ හරි අද යන්න ඕනේ කියලා. ඉතින් අපි ගියා කොග්ගල. මේ ප්ලේන් එකට යන්න ගොඩ කාලයක් ඉඳන් තමයි ප්ලෑන් කරන් හිටියේ. ඒත් ගියේ ඔන්න අද තමයි. මල්ලි ඒත් යන්යන් කියලා හැමදාම කියනවා. ඒත් ඉතින් ඔන්න අද තමයි අපි ගියේ. ඉතින් 2026 පළවෙනියටම ගියේ ප්ලේන් එක බලන්න. හිතනවා 2025 වගේම 2026ත් මං එහෙට මෙහෙට රෝන් දෙක ගා ඉඳී කියලා. මගේ 2025 වීඩියෝස් බලපු කට්ටිය දන්නවා. කොහොමත් මාසෙට එකපාරක් විතර මම කොහේ හරි යනවා. ගොඩක් මට වීඩියෝ වෙන්නෙත් නැහැ. මොකද මට හරි කම්මැලි. අර ඒක පුරුදු නැති දෙයක් නේ මට. මට ඒක නිසා හරි කම්මැලි සහ අමතක වෙනවා. ඒ පවනා කරාට මම කල්පනා කරනවා vlog කරන මිනිස්සු කොහොම කරනවද දන්නේ නැහැ කියලා. ඒක හරි කම්මැලි වැඩක්. ඉතින් අපි ප්ලේන් එකේ ඉඳලා චුට්ටක් වෙලා එහෙම ගියා බීච් එකට. අපේ බබා හරි ආසයි බීච් එකේ ඉන්න. එයා වතුරෙන් ගන්නවා කියන්නේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මගේ වීඩියෝස් බලපු කට්ටිය දන්නවා. ඒක ගැන නම් අපි ඉතින් බබාලව එකගෙන පාක් එකට ගියා. පාක් යන්නම තමයි ආවේ. ගෙදරින් කියනවා. අපි කොහොමද කියන තැන නෙමෙයි යන්නේ යන තැන නෙමෙයි කියන්නේ. ඉතින් ඒ වගේ පාක් එකේ ටිකක් වෙලා බබාල් සෙල්ලම් කර කර ඉඳලා අපි හැම බීච් එකට ගියා. මට වීඩියෝ දෙකක් පොඩ්ඩක් දෙපැත්ත මාරු කරලා තමයි වැටිලා තියෙන්නේ එඩිට් කරද්දී. ඉතින් දැන් මේක ආයි හොය දාන්න කම්මැලි. ඉතින් මම ඔහොම තිබ්බා. කොග්ගල ගාල්ල හංගම ගාල්ල හවරාදු එන්න අයත් නම් මේ තැන අලුත් තැනක් නෙමෙයි. ඉතින් බබාව බීච් එකට එක්කන් ආවා. ඒත් පවා ටිකක් ඇස්ස. ඉතින් එයා වතුරෙන් ගන්නවා කියන්නේ හරි අමාරුයි. මම මොන ලෙඩේ තිබ්බත් එයාට එයාගේ ජීවිතේ විඳින්න දෙනවා. කවදා හරි ඉතින් එයා කියයිනේ අපේ අම්මලා මාව හැමතැනම එක්කන් ගිහින් තියනවා කියලා. ඉතින් මල්ලිත් එක්ක එයා බීච් එකට වෙලා හෙට මෙහෙට කැරක් හිටියා. මට ඉතින් TikTok එක වීඩියෝ එකක් හදන්න ඕන නිසා චුටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඊට පස්සේ අකි දුවත් එක්ක පොඩ්ඩක් වතුරේ ඇතුළට වෙන්න ගියා. එතන රැල්ල නම් එච්චර නෑ. පොඩි බබෙක්ට එතන මාර සේෆ්ටි. ආයෙ අද vlog එකකින් හම්බ වෙනකන් ගිහිල්ලා එන්නම්. බයි.